හායි කොහොමද ඔයාලට ඔන්න ඉතින් ලැජ්ජාව යකාට ගියාව කියලා අදත් ඔයාලට මම මිනි vlog එකක් අරගෙන ආවා. ඔයාලා බලන්න මැති මම මේ උදේ පාන්දරම කොහෙද ගිහින් ඉන්නේ කියලා. ඇත්තට මම නෙමේ අද අපි මේ ෂූට් එකකට ඇවිල්ලා ඉන්නේ. GTB head office එකට අපි highway ආවා. හේතුව තමයි අපි TVC ෂූට් එකක් කරන්න යන්නේ. TVC කිව්වට මේක social media campaign එකකට මේක කරන්නේ අපි. අපි highway ඇවිල්ලා හිටියා මෙතනට. ඊට පස්සේ අපි තීරණය කළා ආටිස්ට්ලට breakfast දීලාම එයාලව මේකප් එකට යවනවා කියලා. ඉතින් යාළුවා මේකප් එකට දාලා අපි අපේ ඉතුරු වැටි කරගත්තා. මෙන්න මෙහෙම තමයි අපේ ෂූට් එක අද වෙන්නේ. අද අපේ ක්‍රූ එකේ නම් ලොකු කට්ටියක් නැහැ. හේතුව තමයි මේක සෝෂල් මීඩියා කැම්පේන් එකකට කරන්න ඕන වැඩක් නිසා. මමගේ Facebook එකේ දාලා තිබ්බ මේකේ ෆයිනල් අවුට්පුට් එක. ඉතින් ඒ ලස්සන වැඩේ මෙන්න මෙහෙම තමයි සිද්ධ වුනේ. ඉතින් ඒකේ behind the scenes තමයි මේ. ඉතින් අපි ලස්සනට වැඩේ කරා. අපිට ලොකු සපෝට් එකක් දුන්නා ආටිස්ලා. හිතුවටත් වැඩි කලින් අපිට අපේ වැඩේ ඉවර කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි ලන්ච් එකත් අරගෙන එනවා කියලා හිතුවා. ඉතින් මේ ඉනිට ආයෙත් අපිට ලොකු සපෝට් එකක් දුන්නා. අපේ ආටිස්ට්ලත් අපිට ලොකු සපෝට් එකක් දුන්නා. මීනුවක්කි එයාත් අපිට ලොකු සපෝට් එකක් දුන්නා. ඉතින් ওই විදිහට තමයි අපි මේ ලස්සන වැඩේ සිද්ධ වුනේ. ඉතින් වැඩේ ඉවර වෙලා එද්දී මට මතක් වුණා ග්‍රොසරි shopping කරන්න ඕනේ නේද කියලා. ඉතින් පොඩි බට්ටිකුත් මං ගන්න අමතක කරේ නැහැ. කොච්චර හොඳ නැහැ කියලා දැනගත්තත් ඉතින් මෙන්න මේ රාමෙන් නම් මට කන එක නතර කරගන්න බැරි වෙලා ඉන්නවා මේ වෙනකොට. ඒකත් ඉක්මනින්ම නතර කරගන්න ඕනේ. හැබැයි අතට විතරක් රාමෙන් එකක් ගන්න ඕනේ කියලා මම රාමෙන් එකක් අරගෙන ආවා. ඊට පස්සේ හවස ජොගින් ගියා. ජොගින් ගිහලා එනකොට මට අලුතෙන් දාපු එළවලු තියෙන තැනක් හම්බුණා. එතන තිබුණා බීට්. හැබැයි මම බීට් කොළ නම් මීට කලින් කාලා නැහැ. කමක් නැහැ. ඉතින් බීට් කොළ වලටත් මොන හරි කරන්න කියලා හිතාගෙන බීට් කොළත් එක්ක මම අරගෙන ආවා. ඉතින් දවල්ට ගොඩාක් ආපු හින්දා මට රැට එච්චලක බඩගින්නක් තිබුණේ නැහැ. මෙන්න මේ වගේ පොඩි දේවල් ටිකක් තමයි කෑවේ. ඔන්නෝම තමයි අද මගේ දවසේ ගෙවුනේ. ඉතින් ඔයාලා මම මේ කියන day in life mini vlogs වලට කැමති නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ගෙන් එන්නම්. bye.